පාකිස්තානය පරද්දන්න සූර කුමාර යාදව් ගහන මේ ගේම් එක මොකද්ද? අද පාකිස්තානය ඉන්දියාව අතර බොහොම දැවැන්ත ක්‍රිකට් මැච් එකක් තියෙනවා ලෝක කුසලානේ හරි. ඒකට අද දෙවෙනි මාසේ 15 අද ඉන්දියාව පාකිස්තානය රෑ 4ට හම්බ වෙනවා හරි. ඉතින් මේකෙදි විශේෂ දෙයක් අපි දැක්කා ඊයේ දවසේ ඒ තමයි සූර කුමාර යාදව් උස්මන් තරික් බෝල් දාන විදිහට බෝල් දානවා. බෝල් දානවා ඒගොල්ලෝගේ බැට්මන්ලට ආරම්භක පිටිකර මම හිතන්නේ අභිෂේක්ලට එහෙම හරි බෝල් දානවා. ඒතර කටිය බලනවා මේ ඇයි මෙහෙම කරන්නේ නේ හරි. මේ අපේ පාකිස්තාන ක්‍රීඩකයට බය වෙලාද එහෙම කරන්නේ ඒ වගේ එක කතා එනවා. මේ බය වෙච්ච හින්දාද නැත්නම් මේ වෙන මොකක් හරි හේතුවකටද හරි නැත්නම් මෙයා ෂෝ ඔෆ් කරනවාද? ඒ කියන්නේ මේ නිකන් අපි කියන්නේ අනවශ්‍ය විදිහට දෙයක් පෙන්වන්න හදනවාද? එහෙම ප්‍රශ්නයක් තිබ්බා. මේක ඉගෙන ගන්න ළමයෙක්ට උනත් සෑහෙන වැදගත් වෙයි. දැන් පාකිස්තාන අපි මෙහෙම ගමුකෝ. පාකිස්තාන පන්දු යවන්න බෝල් දාන්නේ පොඩ්ඩක් වෙනස් විදිහටනේ. එයාගේ පන්දු යවන්නේ ටිකක් වෙනස් විදිහට. ඒක ප්‍රධාන හේතුව තමයි එයා බෝල් දාන්න එනකොට ඒ බෝල් දාන්න එනකොට සාමාන්‍ය කෙනෙක් එකපාර පන්දුව යවනවනේ. මෙයා එතන නවත්තලා ඉඳලා තමයි යවන්නේ. ඒතකොට ඒක විශේෂ කාරණාවක්. හරි. ඒතකොට අන්ऑතොඩොක්ස් බෝලර් කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අජන්ත මෙන්ඩිස්ලා වගේ රවිචන්ද්‍ර අශ්වින්ලා වගේ අන්න ඒ වගේ පන්දු යවන්නේ. හැබැයි ඊටත් වඩා එහාගේ විශේෂයක් තියෙනවා මේ නවත්තන හින්දා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ඉන්දියාව මේකට පුහුණු වෙනවා කියන්නේ ඒගොල්ලෝ වෙනම ඇනලයිස් එකක් කරලා ඇති වෙනම විශේෂඥ දැනුමක් පාවිච්චි කරලා මොකද්ද මේ වෙන්නේ කියන එක විශේෂයෙන්ම ස්කයිම බෝල් දානවා කියන්නේ. සූර කුමාරම මේක කරනවා කියන්නේ ඒකයි මාර කැපවීමක් අපි යාගේ දකින්න. දැන් අපි සාමාන්‍යයෙන් ලංකාව ගොඩක් දුරට පාකිස්තානයට සහයෝගය දක්වන ගොඩක් අය නේ හරි. එතකොට ඒත් අපි දැන් ඉන්දියාව පැත්තේ මේක අපට ආදර්ශයක් ගන්න තියෙන එකක් තමයි මේ පන්දු යවන විදිහට ඒගොල්ලෝ හුරු වෙන එක. හරි දැන් මේ පන්දු යවන එකේ තව විශේෂතා තියෙනවනේ හරි. මොකද යා සමහර අයට පේනවා යා පන්දු දමලා ගහනවා වගේ. දැන් මුත්තයියා මුරුලිදරන්ටත් ඒ ප්‍රශ්නේ ලංකාවේදී ආවනේ. හැබැයි යා මේ උස්මන් කියන ක්‍රීඩකයා හරි පාකිස්තානයේ මෙයා යවන පන්දුවේදී යාගේ අතේ මම හිතන්නේ ඒ ජොයින්ට් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඒකත් එක්ක යා කිසිම නීති විරෝධී පන්දු යවන්නෙක් නොවේ කියලා ඔප්පු කරලා මම හිතන්නේ තියෙන්නේ. ඒ දැනට තියෙන තොරතුරු අනුව. ඒතර එහෙම ගැටලුවකුත් නැහැ. ඒතර සාමාන්‍යයෙන් බලන කෙනෙක්ට එයාගේ බෝලේ එහෙමත් පේනවා. දැන් තව ප්‍රශ්නයක් තමයි දැන් අපේ මාලිංග පන්දු යවන්නේ මේ හරහා පන්දු යවනවනේ අත උඩින් ගන්න නැතුවනේ හරි. ඒතර මේ මාලිංග යවන පන්දුවක් වගේ පන්දුවකුත් මේ මෙන්න මේ දඟ පන්දු යවන්නෙක් මෙයා දඟ පන්දු යවන්නෙක් නේ හරි. ඒතර යා එහෙම එකකුත් යවනවා. ඒතර සාමාන්‍යයෙන් ඒකත් බොහොම භයානකයි නේ. හරි මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ මාලිංගගේ බෝල් වලට ගහන්න අමාරු. සමහරවිට බෝලේ පහතින් එනවා. බෝලේ ටිකක් සාමාන්‍ය වේගයට වඩා ටිකක් වැඩි වේගෙන් එනවා. ඉතින් අර උස්මන් තරික්ගේ බෝල මම හිතන්නේ ටිකක් වේගෙන් පහලින් එන ගතියක් තියෙනවා. ඒක සාමාන්‍ය ඕනම කණ්ඩායමකට ටිකක් භයානක සිද්ධියක්. රාජන්ත මෙන්ඩිස් ආපු කාලේ ඉන්දියාවේ යුවරාජ් සිංහලට රයිනලට ධෝනිලට විරාට් කොහ්ලි ඔක්කොමටම ගහගන්න බැරුණා. දැන් ඒ වගේ මෙයාගේ ගොඩක් විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. අති විශිෂ්ට පන්දු යවන්නේ වෙන්නේ ඉඩකට තියෙනවා. එයා දිගටම මේක රැඳිලා හිටියොත් ඉතින් ඒ වගේ පන්දු යවන්නේට මේ ස්කයි ඒ වගේම දැන් මේ බෝලර්ස්ගේ බෝලේ එයා ඇඟිලි වලින්මුත් බෝලේ ලස්සනට යවන හින්දා හරි. එතකොට සාමාන්‍යයෙන් කොහෙටද කැපෙන්නේ කියන එකත් පන්දු යවන්නේට හොයාගන්න ටිකක් අපහසුයි. හරි. ඒ වගේම අර නවත්තලා දාන එකත් එක්ක පාද චලනය නේ හරි. ෆුට්වර්ක් අවුල් යනවා, ටයිමින් මං හිතන්නේ අවුල් යනවා හරි. ඒක ටිකක් ගැන ගොඩක් දන්න අය දැනුම ඇති හරි. ඉතින් මේ ඒක එහෙම කාරණාවක්. මේ පන්දු යවන්නත් විශේෂයි. අද තරගයත් විශේෂයි. අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන සූර කුමාර යාදව් ඉන්දියා කට්ටියට අපි ටිකක් අකමැති වගේ තිබුණා. ඒ නායකයෙක් වශයෙන් එයා ඒ කරන වැඩේ මාරයි. මොකද ඒගොල්ලෝ ක්‍රිකට් ගොඩක් උඩින් තියෙන. ලංකාව පාකිස්තාන මේ රටවල් වල වඩා දැන් සෑහෙන උඩින් තියෙන මම හිතන්නේ ඒගොල්ලෝ ඒ වගේ අවුට් ඔෆ් සිලබස් ගානක් ඇහුවොත්